හලෙලූයා. කී දෙනෙක් ඔබ විශ්වාස කරනවද? දෙවියන් වහන්සේ ඔබව වෙනස් කරනවා නම්. ඔබ විශ්වාස කරන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබව වෙනස් කරනවා නම්. ඒ ජීවමාන දෙවියන් වහන්සේට ඔබ කියනවා නම් ස්වාමිනේ මම වෙනස් වෙන්න ආසයි කියලා ඔබ කියනවා නම් උන්වහන්සේ මම විශ්වාස කරනවා. මාව බලවත් කරන දෙවියන් වහන්සේ තුල අපිට ඒ දේ කරන්න පුළුවන්. හලෙලූයා. හලෙලූයා. ඒ කිව්වොත් මේ ලෝකේ ඉන්න අය තුලට වඩා අප තුල ඉන්නා වූ දෙවියන් වහන්සේ බලවත්. හලෙලූයා. 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 අප තුල ඉන්නා වූ දෙවියන් වහන්සේ බලවත්. බලවත්. ඒ බලවත් දෙවියන් වහන්සේව ඔබ සැකෙන් බලන්න එපා. ඕ අපේ ඇස්වලින් ඔබ බලන්න එපා. හලෙලූයා. 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 උන්වහන්සේ කියන දරුවනේ ඔබ මා ළඟට එන්න මම නුඹට සානය දෙන්නේ. හලෙලූයා. මම තමයි නුඹට ගැලවීම දෙන්නේ. මම තමයි නුඹට ප්‍රීතිය දෙන්නේ. මා ළඟට ඇවිල්ලා ලබා ගන්න. හලෙලූයා. ඔබ දෙවියන් වහන්සේ කුකේට එන උන්වහන්සේට ලං වෙන එක. උන්වහන්සේට ප්‍රශංසා කරනවා උන්වහන්සේට ලං වෙන එක. උන්වහන්සේගේ වචනය අහනවා උන්වහන්සේත් එක්ක ස්ථිර සිටින එක තමයි වැදගත් වෙන්නේ. ඒ වචනය ඔබව ජීවිතේ ස්ථිර තැනට ඔබ අරන් යයි. හලෙලූයා. හලෙලූයා. කවුරුත් ඔබව වටන්න බෑ. හලෙලූයා. කවුරුත් ඔබව වටන්න බෑ. හලෙලූයා. ඒ මුල් දෙවියන් වහන්සේ තුල ගිහිලා ගැඹුරෙන් කියලා තියෙනවා. ඒ වචනේ තුල no one can touch you. No one can against your life. Hallelujah. Tell the name of Jesus. The name of Jesus. Yesu Kristus වහන්සේගේ නාමයෙන් හැමදේම මම තරවන්න කරනවා. Hallelujah. 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 ඕරබෂේ. උපරිම උන්වහන්සේට දෙන්න ඕන වෙලාව උපරිම දෙන්න. උන්වහන්සේට දෙන්න පුළුවන් උපරිමේ පූජාව ලස්සනට කැපවීමෙන් ඔබ දෙවියන් වහන්සේට දෙන්න. නොමැතිව සිටීවිට මාපැතු සියල්ල පිදවැටුණා. එවැනි වෙලාවේ යේසුනි ඔබ මට උපකාරය වූවා. එවැනි
Namadinne
Hallelujah. Hallelujah. උන්වහන්සේට ප්‍රශංසා කරන්න. උන්වහන්සේට ස්තුති කරන්න. Hallelujah. අපා මක නන්දි. ස්වාමීනි ඔබට ස්තුති. පියාණනි ඔබට ස්තුති. ඔබවයි මම නමදින්නේ. Hallelujah. ඔබටයි මම නමස්කාර කරන්නේ. Hallelujah. උතුම් පූජාව ඔබටයි මම දෙන්නේ. Hallelujah. 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 Oh Rabashe. Oh Rabashakanduriya. Nandri Appa. Sudhi Swamini. Hallelujah. Oh hallelujah. Oh mage jeevite venas kare obai Swamini. Ma venas karla. Ma shuddha paritra karla Swamini. Oh shuddha ustane chopase genava Swamini. Enisa stuti Swamini. Lasana jeevite adunna nisa stuti. Lasana paul jeevite adunna nisa stuti. Oh hallelujah. Me polave jeevat wenne. Me polave jeevat wenne Swamini. Madumave rakhiyav nisa stuti. Oh mama amma karne mudam nisa stuti. Mata dila tena ita mituran nisa stuti. Mata dila tiyanna avu Swamini themapyan nisa stuti. Oh hallelujah. 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 Namadinnevi obava. Namadinnevi obava. Namadinnevi obava. Namadinnevi obava. Namadinnevi obava. Hallelujah. Namadinnevi obava. Namadinnevi obava. Namadinnevi obava. Siragugalin nilalil என்றென்றும் அகில செய்தி சிறகுகளின் நிழலில் என்றென்றும் அகில செய்தி தூயவரே என் துணையாளரே துதிக்க பாத்திரரே தூயவரே தூயவரே என் துணையாளரே துதிக்க பாத்திரரே நமதின்னேவி உபவஸ்ரே நமதின்னேவி உபவஸ்ரே நமதின்னேவி உபவஸ்ரே நமதின்னேவி உபவஸ்ரே අපි තප්පරයක් නිශ්ශබ්ද වෙයි. Hallelujah. උන්වහන්සේගේ නිරි හඬට අනුකම්ප දෙන්න. Oh hallelujah. මම විශ්වාස කරන සුද්ධාත්ම වහන්සේගේ ස්ථානයේ වසී. ඒ සුද්ධාත්ම වහන්සේගේ දවසේ. Hallelujah. Hallelujah. Oh Rabashi. Oh Rabashi. Oh hallelujah. සුද්ධාත්ම වහන්සේගේ ස්ථානයේ ඔබට කියනවා. මම තමයි ඔබට සැනසීම දෙන්නේ. Hallelujah. ඔය යසතියේ something happen in your life. ඒක ඔබට දරා ගන්න බැරි සිදුවීමක් වෙන්න පුළුවන්. When accept ඔබට ඒක තේරුම් ගන්න බෑ. නමුත් it's happen to your life. මාසිකේම ඒක අමතක කරන්න. මම ඔබට සැනසීම දෙන්නේ. Hallelujah. 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 ඔබ දුකේ ආත්මයක් නෙමෙයි දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන්නේ. කලබල වෙන ආත්මයක් නෙමෙයි වහන්සේ අපිට දීලා තියෙන්නේ. කුලප්පු කරන ආත්මයක් නෙමෙයි දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන්නේ. කනගාටු දුකේ ඉන්න ආත්මයක් නෙමෙයි වහන්සේ අපිට දීලා තියෙන්නේ. වහන්සේ අපිට දීලා තියෙන්නේ ජය කරන ආත්මයක්. සමාදාන ආත්මයක්. ඉවසිලි කම ආත්මයක්. ඉවසීමේ ආත්මයක්. උන්වහන්සේ අපිට දීලා තියෙනවා. ඔබ කොයි මොකද ඒක
නැති කරගන්න එපා. ඔබ නැති කරගන්න එපා. සමහර වෙලාවට ඔබ මාන්සි වෙලා ඔබගේ නිවස තුල බැතුල් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔබට ඥාඥා කරන්න වෙලාවක් නැහැ. ගීතිකා කියන්න වෙලාවක් නැහැ. එකපාරක් හරි උන්වහන්සේව සී කරන්න ඔබට වෙලාවක් නැහැ. ඒ තරමට යක්ෂයා අපේ ජීවිතේ ඒ කියන්නේ කාර්ය බහුල කරලා තියෙනවා. හalleluya. උන්වහන්සේ ඉල්ලන්නේ ඒ කාර්ය බහුල ජීවිතේ පොඩි වෙලාවක් උන්වහන්සේ දෙවියන්. Today onwards අද දවස පටන් ඔබ දෙවියන් වහන්සේ දෙන්න කාලයක් දෙනවා. හalleluya. සතිය දෙතර එකපාරක් නෙමෙයි උන්වහන්සේට අපි නමස්කාර කරන්නේ. සතිය එකපාරක් නෙමෙයි උන්වහන්සේගේ වචනේ අසන්නේ. සතිය එකපාරක් නෙමෙයි උන්වහන්සේගේ නාමය ගැන කතා කරන්නේ. හැමදාම හැම මොහොතකම හැම තප්පරයක්ම ඕ හalleluya උන්වහන්සේගේ වචනේ අපි කියන්නේ උන්වහන්සේගේ ගීතිකාව මෙනෙහි කරන්න යනවා. හalleluya 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 උන්වහන්සේගේ අභිමුඛයේ ඔබ ඉන්නවනම් උන්වහන්සේගේ අභිමුඛයට ඔබ ප්‍රීතියෙන් ඔබ දක්වනවා නම් උන්වහන්සේ කැමති ඔබට ලං වෙන්න. හalleluya over
කුරුසය නෙමෙයි අපිට වැදගත් වෙන්නේ උන්වහන්සේ උස්සපු ඒ පුද්ගලයාව. හලෙලූයා. උන්වහන්සේ කුරුසය උස්සන්න කලින් සමහර අය ඒ කුරුසය උස්සලා ඉවරයි. උන්වහන්සේ කුරුසපත් කරන්න කලින් ඒ කන්ද උඩ තව දෙන්නෙක් තුන්දෙනෙක් ඒ කුරුසපත් කරලා තිබ්බා. නමුත් උන්වහන්සේ එකමම ගැලවුම් කාර්යය ඒ කුරුසය උස්සපු නිසා ඒ කුරුසය අරංගේ නිසා උන්වහන්සේ අපි ස්තුති කරනවා. ඒ කුරුසය උන්වහන්සේ උස්සපු නිසා උන්වහන්සේ ඒ කරගාගෙන ගිය නිසා ඒ වැදගත් ස්ථානෙට ඒ කුරුසය පත් වෙලා තිබ්බ දවසේ. හලෙලූයා 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 හලෙලූයා. වැදගත් ස්ථානෙට ඒ කුරුසය පත් වෙලා තියෙනවා මේ ලෝකේ. හලෙලූයා. ඔබ ඒ සී කරනවා මේ මොහොතේ උන්වහන්සේ ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් ඒ කුරුසය පත් වුණා. අද ඒ කුරුසය ඔබ ඉස්සරහව තබනවා. ඒ සෙනෙහස ඒ සැනසීම ගේන්නේ උන්වහන්සේ. හලෙලූයා. මම එක දෙයක් ඔබට කියන්න කැමති මේ මොහොතේ. මේ පොඩි වෙලාවක් මේ ඥාඥා කරන වෙලාවේ උන්වහන්සේ ඔබ ඉදිරියේ තබන්න දැන්. උන්වහන්සේ ඉදිරියේ තබන්න. සමහර වෙලාවට ඔබට ඒ කුරුසය උස්සනවා වගේ දැනෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒ කුරුසයෙන් නැවත තුන්වෙනි දවසේ උන්වහන්සේ ඒකෙන් ඇවිල්ලා උන්වහන්සේ ජයග්‍රහණ දුන්නේ ඔබට සිහි කරන්න පුළුවන්. එහෙම නැත්තම් උන්වහන්සේ ඔබව සනසන්නා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබට දැනෙන්න පුළුවන් මේ මොහොතේ. ඔබ මට මේ ප්‍රශ්නේ කියන්න එපා. ඔබගේ දැන් තියෙන right now whatever you are facing in your life. Oh hallelujah. Hand over to him. Whatever. Oh rabashakandre. උන්වහන්සේ ඉදිරියේ තබන්න. ඔබ කුරුසේ වගේ උස්සගෙන ඉන්න එපා. ඒ බර ඔබ ගන්න එපා. ඒ වේදනාව ඔබ ගන්න එපා. උන්වහන්සේ ඉදිරියේ තබන්න. උන්වහන්සේගේ වචනේ කියනවා. බර උස්සන වේසම මා ළඟට එන්න. මම ඔබට සාන්නිය දෙනවා. හලෙලූයා. මම තමයි ඔබට සැනසීම දෙන්නේ. ඔබ දෙන්න. ඒ බර උන්වහන්සේට තබලා යන්න මේ මොහොතේ. ඒ බර මගේ නිවස තබන්න එපා. මට දෙන්න එපා. ඒ බර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියේ තබන්න. හලෙලූයා. maybe ඒක ඔබ බලාපොරොත්තු වෙන ප්‍රොමෝෂන් එකක් වෙන්න පුළුවන්. නැත්නම් ලොකු පොසිෂන් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පණිවිඩ වැඩිවීමක් වෙන්න පුළුවන්. හලෙලූයා. right now සමහර වෙලාවට වෙකේෂන් යනද ඔබ ලොකු මුදලක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔබගේ අවශ්‍යතාව දිවෙන මාසෙ ඉදිරියේ තබන්න. සමහරවිට ඔබගේ ස්වාමි පුරුෂයාගේ සමහර දේවල් වෙන්න පුළුවන්. ඉල්ලීමක් වෙන්න පුළුවන්. තබන්න. ඉදිරියට තබන්න. හලෙලූයා. right now. ස්වාමීන් ඔබට ස්තුතියි. අපි ඥාපනා කරන්න යනවා ස්වාමී. හලෙලූයා. මේ අය ඔබගේ ඉදිරියේ තවපු ඒ හැම ඉල්ලීමක් හැම බරක්ම වහන්සේ ඉදිරියේ අපි තබලා ඉවරයි. Yes. මේ ස්ථානේ අපි පිටත් වෙද්දී Yes. ඕ රබෂකන්දුය. මේ ස්ථානේ පිටත් වෙද්දී ස්වාමී. මේ අය ස්වාමීනි බරක් උසන්න යන්න ඕනේ නැහැ ස්වාමීනි. වේදනාවෙන් යන්න ඕනේ නැහැ. කඳුලෙන් යන්න ඕනේ නැහැ. ප්‍රීතියෙන් යන්න බොහොසුදව කරන්න. මේ සත්‍ය තුල හේදී ලබා ගන්න බොහොසුදව කරන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. Amen. Hallelujah. ඔබ සියලු දෙනා පාසු කරන වාඩි වෙන්න. වෙලාව ඉතාම වැඩි මේ විතරක්. Hallelujah. Hallelujah. Amen. මාසේ ආපත්. මාසේ බලවත්. කීදෙනෙක් උන්වහන්සේට ලං වුණාද? උන්වහන්සේ කීදෙනෙක් උන්වහන්සේට ලං වුණාද? Amen. Hallelujah. පොඩි ටච් එකක් දාලා අපි කීදෙනෙක්
යේසුස් වහන්සේ විශ්වාස කරනවා. මට ඒක දැනුණා. මම දැන් කී දෙනෙක් ඒක ෆීල් කරාද කියලා මට දැනුණා. අපි හිතාමත් වාසිකේ ඉදිරිය ලං වෙන දෙයක් මට සිදු වුණා. හලෙලූයා 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 හලෙලූයා. අපේ ජීවිතය අපි වෙනස් වෙන්න ඕනේ. සමහර දේවල් හලෙලූයා. උන්වහන්සේ අපි බලාපොරොත්තු වෙන දේ වෙනස් වෙන එක. හැමදාම අපි ජීවිතේ ඒ වගේම දීතිලා වෙන්න පුළුවන්, දේව වචනේ වෙන්න පුළුවන්. හැම දෙයකම අපි වෙනස් වෙනවා. හලෙලූයා හලෙලූයා. පාකාරී ගීතාවලියේ තියෙනවා 34. මම මොන මොහොතකින් හරි උන්වහන්සේට ස්තුති කරනවා. හැම වෙලාවෙම මම ඔබට උන්වහන්සේට ස්තුති කරනවා. හලෙලූයා හලෙලූයා. අපි නිතරම අපේ ජීවිතේ එක කොටසක් කරගන්න ඕනේ. ස්තුති කරන එක. නැවතත් ඔබ සියලු දෙනාම ඊටම කාදෙන මම පිළිගන්නවා. පිළිගත් අය ඉන්නවා නම් මේ ස්ථානයේ ඔබ සියලු දෙනාම නැවතත් පිළිගන්නවා. මේ ස්ථානයේ අපි මම ආරාධනා කරන වැඩි වෙලාවක් නැතුව පාස්ටර් එසේකියල් ඔබ එන්න මම ආසාවගේ දේව වචනය අහන්න කී දෙනෙක් ආසාවද? කී දෙනෙක් කැමතිද? රයිට්? පාස්ටර් එසේකියල්ගේ වචනය අහන්න රයිට්? එයාගේ ඒ කතාහඬ අහන්න රයිට්? දෙවියන් වහන්සේ එයා තුළ තන්පත් කරලා තියෙන දේ ලබා ගන්න කී දෙනෙක් right? කී දෙනෙක් විශ්වාස කරනවා මේක දෙවියන් වහන්සේ යම් කිසි දෙයක් එයා අප තුළ කතා කරනවා කියලා කී දෙනෙක් විශ්වාස කරනවා මේ කාලේ තුල right? යම් කිසි දුසර පන්දු දානවා නේ ඒක පුරනවා දුසර හලෙලුයා ආමෙන්. ඉතින් අපි දෙවියන් වහන්සේ ස්තුතිවන්ත වුන්. ආමෙන්. ඉතින් බයිබලයේ කියනවා දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් ස්වාමීන් වහන්සේගේ නාමයෙන් යම් කිසි තැනක එකතු වෙනවද? කතා කරමු මාතේ තරහ වෙලා තින්නේ ඈ. මම කළු වෙලාද කැත වෙලාද? ඉතින් බයිබලයේ කියනවා දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් ස්වාමීන් වහන්සේගේ නාමයෙන් යම් කිසි තැනකට එකතු වෙනවද? එතන මැද උන්වහන්සේ මොනවද වෙන්නේ? ඉන්න යනවා නේ. ඒ විතරක් නෙමෙයි බයිබලයේ කියන එක්සිට් වෙනවද කියලා. දැන් අපි මෙතන ඉඳලා අයියෝ ගෑස් එක ඔන් වුණාද, දොර වුවද, පාටිෂන් එක දොර ලොක් කරාද? ඒවා නෙමෙයි අපේ මනස අපි මෙහි තියන්න. මනස කියන්නේ හරිම ලස්සන තැනක්. මනසට පුළුවන් පාස්පෝර්ට් වීසා නැතුව ඕන රටකට ඕන තැනකට ගිහිල්ලා එන්න. ඔබ මෙතන ඉඳන් ඔබට ලංකාවට යන්න පුළුවන්, යුරෝපයට යන්න පුළුවන්. නමුත් ස්වාමීන් වහන්සේ තුල අපි එක්සිට් වෙමු. හලෙලුයා. ඉතින් ඊට වඩා අනිත් එක අපි කවුරුත් ලොකු මිනිස්සුවත් අපි හැමෝම දක්ෂ මිනිස්සු නෙමෙයි. අපි ඉපදෙද්දි ඉතින් පාස්ටර් කිව්වා වගේ අපේ ජීවිතවල දෙවියන් වහන්සේ යම් කිසි දේවල් තියලා තියෙනවා මේ මහ පොළොවේ කරන්න. අපි කතා කරා වගේ අපේ ජීවිතේ සිටුේෂන් මොනවා වුණත් අපි දෙවියන් වහන්සේගේ වැඩේ කරන්න ඕනේ. අපි මැදිලා තියෙනවා. මොකද බයිබලයේ කියනවා නගුලට අත තියලා ආපස්සට හැරිලා බලන්න එපා කියලා. ඒක නිසා මගේ ජීවිතේ මම දකින යාපත මගේ යාපත නෙමෙයි මාතුල වැඩ වාසය කරන දෙවියන් වහන්සේගේ යාපත. මගේ ජීවිතේ මම අනාගත නම් අනාගතේ මගේ මොකටද නිසා. රයිට්? ඒ වෙච්ච හැම ආශිර්වාදයක්ම දෙවියන් වහන්සේගේ ආශිර්වාද. ඉතින් අද දවසේ අපි ඇස් දෙක වහලා දෙවියන් වහන්සේට කියමු අපිට කතා කරන්න. ස්වාමීන් වහන්සේ අපේ ජීවිතේ කතා කරයි. ආදවන්න ස්වාමීන් තුල පුදුම ආශිර්වාද සිදු වෙයි දැන් ඔබගේ ඇදහිල්ලේ. අපි කියමු පුදුම ආශිර්වාද සිදු වෙයි දැන් ඔබගේ ඇදහිල්ලේ. මා පසුපසෙන්නේ නම්
ඔබේ සිත මට දෙන්නේ නම් සදාකාල ජීවය මම ඔබට පුදන්නම් දේවනේ නම්බ தேவனை நம்பு அற்புத காரியங்கள் நடக்கும் நீர் தேவனை நம்பும் போது புதும ஆசிரி சிதுவைத ஓபகியது இல்லை දයබර පියාණන් වහන්සේ දෑතට මේ කාලේ බාර කරනවා. ස්වාමීන් නැවතත් අපි ඔබ වහන්සේගේ කුරුසිය පිටිපස්සේ සංග්‍රහයලා ඔබ වහන්සේ අපේ ජීවිතේ මහිමයටපත් කරනවා. ස්වාමීන් මෙතන ආපු හැම කෙනෙකුටම මට ඇතුළේ ඔබ වහන්සේ කතා කරන්න, ඔබ වහන්සේ ප්‍රගෙන යන්න බලා ගන්න මඟ පෙන්වන්න. උතුම් යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ඉතින් නැවතත් ඔබ මේ සතියේ දකින්න ලැබීම හරිම සතුටක්. කී දෙනෙක් සතුටින් ඉන්නවද? How many of you are happy today? එතන පෙර සන්තෝෂமா இருக்கீங்க. බයිබලයේ කියනවා ස්වාමීන් වහන්සේ තුල නිතරම මොනවද කරන්න කියන්නේ? ප්‍රීති වෙන්න කියනවා. right? යේසුස් වහන්සේ විශ්වාස කරන අයට කියනවා එකම දෙයක්. මොනවද? බලාපොරොත්තු. මොන දේ වුණත් හරියන දවසක් දෙවියන් වහන්සේ දෙයි කියලා. ආමෙන්. අර ඉංග්‍රීසියෙන් කියනවානේ the every dark cloud has a silver line කියලා කියනවානේ. සෑම අඳුරු බලාවක මොනවද තියෙන්නේ? රිදී රේඛාව. රිදී රේඛා කියලා ලංකාවේ ස්වීප් ටිකට් එකක් තිබුණා. රිදී රේඛාවක් තිබුණා කියලා. ඒ වගේ ඔබගේ ජීවිතේ සමාකල ඔබ අඳුරු වලාකුළක් තුළ යන්නට පුළුවන්. දේවදාසය කාලෙන් කිව්වා වගේ ඔබගේ ජීවිතේ ඔබ අමාරු කාලයක් තුළ යන්නට පුළුවන්. මොකද දෙවියන් වහන්සේගේ ආලෝකය ඔබගේ ජීවිතේ බබලන්න යනවා. යසාය පොතේ කියනවා නැකිට බැබලි යන්න. දෙවියන් වහන්සේගේ ආලෝකයෙන් ඔබ කෙරෙහි උදා වන එළඹි ප්‍රකාශය get up and rise and shine. දෙවියන් වහන්සේගේ ආලෝකය ඔබ කෙරෙහි ප්‍රකාශ වෙලා තියෙනවා. ළඟින් එක බලලා කියන්න දෙවියන් වහන්සේගේ ආලෝකය ඔබ කෙරෙහි උදා වෙලා තියෙනවා කියලා කියනවා. දෙවියන් වහන්සේගේ ආලෝකය කියන්නේ අර වෝල්ට් පහේ බල්බ් එක වගේ නෙමෙයි. දැම්මද නැද්ද කියලා දන්නේ නැති සමාජයකට අපි මොනවද නිදා ගන්න කාමරේ තමයි ලංකාවේ 5 වෝල්ට් අර LED බල්බ් වෙන්න කලින් දානවා වෝල්ට් පහේ බල්බ් එක. ඒක තේරෙන්නේ බල්බ් එක හොයන්නත් ස්විච් එක හොයන්නත් ඕනේ අතපත ගාගෙන ඕෆ් කරන්න නේද? දෙවියන් වහන්සේගේ ආලෝකය කිව්වම උන්වහන්සේගේ ආලෝකය ඉස්සෙල්ලම අපේ ජීවිතේට ආවම ඉස්සෙල්ලම දෙවියන් වහන්සේගේ ආලෝකය අපේ ජීවිතේ පෙන්වන්නේ අපේ ජීවිතේ අඩුපාඩු. උන්වහන්සේගේ ආලෝකය අපේ ජීවිතේට ආවම සුද්ධාත්මයන් වහන්සේ ටෝච් එක ගහනවා. මොනවද අපේ ජීවිතේ හදාගන්න තියෙන්නේ? ඇඳේ යටට ගහනවා ටෝච් එක. සමහරවිට අපි මුළු ගෙදරම ක්ලීන් කරලා දෙනවා අපේ ඇඳ යට කිලුටුයි නේද? ඇඳ යට සමහරවිට බඩු මොනවත් නැහැ. අපි කියන අයියෝ බඩු මොනවත් නැහැ නේ අතු ගන්න ඕනේ නමුත් ඔබ අතු ගහද්දි නිකන් කුණු කුණු වගේ එනවා නේද? ඇයි ඒ? කොස්ස ගිහිල්ලා නැහැ. අපේ ජීවිතේත් කොස්ස ගියපු නැති කොහු තියෙන තැන් තියෙනවා. දෙවියන් වහන්සේගේ ආලෝකය අපේ ජීවිතේට ආවම අපේ ජීවිතේ කොස්ස ගිහිල්ලා නැති කොහු තියෙන තැන් දෙවියන් වහන්සේ අතු ගන්නවා. In his time and it takes time. දෙවියන් වහන්සේගේ වෙලාවට සහ උන්වහන්සේ වෙලාව ගන්නවා. ඉතින් අද දවසේ අපි බලමු දෙවියන් වහන්සේ අපේ ජීවිතේ මේ කොසු තියෙන තැන් මොනවද කියලා බලන්නට යනවා. අද දවසේ මම ඔබත් එක්ක කතා කරන්න කැමති කනස්සල්ලු වීම ගැන. හලෙලුයා. ඉතින් මම දැන් ස්වාමීන් වහන්සේගෙන් අහා හිටියා මොනවද ස්වාමීන් කතා කරන්නේ කියලා. ඊට පස්සේ එක එක දේශනා මාතෘකා එනවා. නමුත් නමස්කාර කරන වෙලාවේ මගේ ඇහැස ගියපු තැන තමයි කනස්සල්ලුව ගැන. එතකොට මම දිගහැරලා බලද්දි මගේ නෝට්බුක් එකේ තියෙනවා ඔරින් කියලා. right? ඒ කියන්නේ අද දවසේ දෙවියන් වහන්සේ උඩ කතා කරන පණිවිඩය ඒක තමයි. හලෙලුයා. දෙවියන් වහන්සේ අපි සමග සිටින දෙවියන් වහන්සේ. ඉතින් ඔබයි මම කියමු බයිබලයේ මතේ සුභාරංචියේ 6 වෙනි පරිච්ඡේදයේ බලමු 6 වෙනි පරිච්ඡේදයේ 25 ඉඳලා 34 වෙනකම් මතේ උයදින සුවිශේෂම 6 අධිකාරම් 25 වසන මුදල් 34 වසන වනේ Matthew chapter 6 verse 25 to 34. අපි අද දවසේ මේක බලන්නට යනවා. ඉතින් ඔබගේ ජීවිතේ ඔබ කනස්සල්ලු වෙලා තියෙනවද? ඔබගේ ජීවිතේ ඔබ worry වෙලා තියෙනවද? ඔබගේ ජීවිත ඉතිහාසයේ usually sometimes as humans we worry, you know. සමහර කියන no don't worry be happy. සමහර අපේ ජීවිතේ අපි මිනිස් විදියට අපි කනස්සල්ලු වෙනා නේද? පර්ස් එකේ ඩිරමේ අඩු වෙද්දී ප්‍රශ්න කරදරෙද්දී කෝල් අපේ ජීවිතේ එද්දී නේද අර කරන්න මාසේ දවස් 30 මදි අම්ම කළා මදි ප්‍රශ්න විසඳ ගන්න. ඒ විතරක් නෙමෙයි සමහර ප්‍රශ්න සල්ලි වලින් විසඳ ගන්න බෑ. සල්ලි තිබුණත් විසඳෙන්නේ නැති ප්‍රශ්න අපේ ජීවිතේ තියෙනවා නේද?
ඔබ කල්පනා කරලා බලුවොත් අපි ලොකු වෙන්න ආයි හිතෙනවා අම්මගේ බඩදාය ඇරලා යන්න පුළුවන් නම් කියලා නේද? ඉතරට අපේ ජීවිතේ ප්‍රශ්නනේ. දැන් අපිට රට එනවා ප්‍රශ්න විසඳ ගන්න. සමහරවිට අපි රට ඇවිල්ලා විසඳගත්ත ප්‍රශ්නිකුත් නැහැ. අපි ජීවිත අපි කල්පනා කරලා බලුවොත්. මගේ සහෝදර සහෝදරිය. අපේ ජීවිතේ හරියට පින්තූරයක් වගේ. මම මේ ඔබ කියන දේ ඔබට හොඳට ඔළුවට දාගන්න. අපේ ජීවිතේ හරියට පින්තූරයක් වගේ. අපේ ජීවිතේ අපි දන්නේ නැහැ ඇයි අපේ ජීවිතේ මෙතන පැන්ස් පින්සල් පාර වදින්නේ, මෙතන ඇයි රතු පාට පින්සල් පාරක් වදිනවා, සමහර කළු පින්සල් පාරක් වදිනවා, සමහරක් යන හැකෙනවා. But when you go to Christ one day, you will turn back and see how gracious he was and how beautiful he made our life. ඔබ කවදාද දවසක මේ මහ පොළොව අත්හැරලා දෙවියන් වහන්සේ ගාවට ගියාම ඔබ ආස්පස්සට ඇරිලා බැලුවොත් දෙවියන් වහන්සේ ඔබේ ජීවිතේ පෙන්නයි උන්වහන්සේගේ අත කර්ණ කොටගෙන ඔබේ ජීවිතේ මකපු තැන්, අඳපු තැන්, ඉරපු තැන්, අලුත් කරපු තැන්. මොකද දෙවියන් වහන්සේට ඕන වුණා අපේ ජීවිතේ ලස්සන පින්තූරයක් වියනවා. අපේ විදිහට ලස්සන චිත්‍රයක්. සමහරවිට ඔබේ පිටුව හිස් වෙලා ඇති දැන් මොකුත්ම නැතුව ඇති. හැබැයි මතක තියාගන්න චිත්‍ර අඳින මනුස්සයට ඕනේ ඇඳපු චිත්‍ර නෙමෙයි හිස් පිටු. මොකද එයා හරි ආසයි හිස් පිටු අරගෙන යේසුස් වහන්සේ හරි කැමති හිස් පිටු අරගෙන අලුතෙන් චිත්‍ර අඳින්න. සමහර පිටු ඉරලා දායි. සමහර පිටු පෙරලයි. හැබැයි දෙවියන් වහන්සේ කවදාවත් අපිට පොත පෙරලන්නේ නැහැ. දන්නව නේද මම මේ කියන සිංහල? පිටු පෙරලන්න පුළුවන්, පිටු ඉරන්න පුළුවන්. කවදාවත් උන්වහන්සේ අපිට පොත පෙරලන්නේ නැහැ. මොකද උන්වහන්සේගේ පොත අනුව වැඩ කරන දෙවියන් වහන්සේ. හලෙලුයා. ඉතින් අපේ ජීවිතේ කනස්සල්ලුව කියන එක පළවෙනි එක අපේ ජීවිතේ වේගය අඩු කරනවා. අපි කරන වැඩේට පවා අපි කරන දේත් අපි නතර කරලා අපි කල්පනා කරන්න පටන් ගන්නවා. මොකද කනස්සල්ලුව කියන දේ ඇවිල්ලා අපේ ජීවිතේ මොනවද කරන්නේ? අපිව ප්‍රමාද කරනවා. යන වේගෙත් අපිව ප්‍රමාද කරලා අපි කල්පනා කර ඉන්නවා. මම අපිට එක රහසක් කියලා දෙන්නම් දෙවියන් වහන්සේගේ මිනිස්සෙක් විදියට. ඔබගේ කන්ට්‍රෝල් එකේ නැති කිසි දෙයක් ගැන හිතන්න යන්න එපා. දෙවියන් වහන්සේගේ අතට බාර දීලා ඔබගේ කන්ට්‍රෝල් එකේ තියෙන දේවල් හැන්ඩල් කරන්න. මම කියන එක තේරෙනව නේද? ඔබේ කන්ට්‍රෝල් එකේ නැති ඒවා ඔබ දඟලන්න යන්න එපා. කන්ට්‍රෝල් එකේ තියෙන දේවල් ඔබගේ කන්ට්‍රෝල් එකෙන් තියාගන්න. කවදාවත් කන්ට්‍රෝල් එකෙන් එළියට යන්න දෙන්නේ නැතුව. Can you get what I am telling you, right? මොකද ක්‍රිස්තියානි සමාජයේ ලොකුම ප්‍රශ්නේ අද පාපය නෙමෙයි. ක්‍රිස්තියානි සමාජයේ ලොකුම ප්‍රශ්නේ පීඩාව නෙමෙයි. යක්ෂයාගේ මේ 21 වෙනි සියවසේ යක්ෂයාගේ යුද පිටිය තමයි ඔබේ මනස. ඔබගේ ඔළුවට ගැව්වම මොනවද වෙන්නේ? ඔබ යාඥා කරන එක නතර කරනවා. බයිබලෙ කියන එක නතර කරනවා. යාඥා කරන එක බයිබලෙ කියන එක පැත්තක තියන්නකො. නෝනා මාත්‍ර කතා කරන්නේ, මාත්‍යේ රොණ්ඩ කතා කරන්නේ, අම්මා දරුවට කතා කරන්නේ. සමහරවිට අපි කණ්ණාඩියෙන් මුණ බලන්නෙත් නෑ. සමහර ඉටි රූප වගේ ලස්සන මිනිස්සු ඉන්නවා. ප්‍රශ්නයක් ආපු ගමන් මූණ හොදන්නේ නැහැ, දත් මදින්නේ නැහැ, කොණ්ඩේ අපිට ප්‍රශ්න ආව එවන්නේ සමාජය. අයි කනසල්ලුව අපිව ප්‍රමාද කරනවා, අපිව විකෘති කරනවා. මේ වොරි කියන වචනේ ඇදලා තින්නේ වෝගන් කියන ජර්මන් වචනේ. මොකද්ද? වෝගන්. අයි වෝගන් කියන ජර්මන් වචනේ තේරුම හිර වෙනවා කියන එක, චෝක් වෙනවා කියන එක. රයිට්? එතකොට අපේ ජීවිතේ මේ වොරි වුණාම මොකද වෙන්නේ? චෝක් වෙනවා. අපිව හිර වෙනවා. උගුරට එළියට දාන්නත් බෑ. අව කියනවා දෙමළ මොනවද කියන්නේ? තුප්පෝ මුඩියාද මුළු මුඩියාද? මම නිතරම කියනවා වගේ. යේසුස් වහන්සේගේ දරුවෝ වෙච්ච ඔබමයි ඔබගේ ධනේශයෙන් ප්‍රශ්න විසඳ ගන්න. දෙවියන් වහන්සේට ඉඩ දෙන්න ප්‍රශ්න විසඳන්න. ඔබ ප්‍රශ්න විසඳන්න යන්න එපා. ප්‍රශ්න වැඩි වෙනවා. මොකද අපි ප්‍රශ්න විසඳන්න දන්නේ නැහැ. We have to accept that. අපිට පුළුවන් මම බලා ගන්න රෝලක් ගන්න, ගේමක් ගන්න, මැච් එකක් ගන්න, මම හොඳට කතා කරන්න දෙකට අපි කියනවා නේද? හොඳ වචන ටික ඉන්නකො මම රෙදි ගලවන්නම්. කවදාවත් මිනිස්සුන්ගේ රෙදි ගලවන්න යන්න එපා. ඔබ දන්නේ නැති ඔබේ රෙදි ටිකක් ගලවිලා යන්නේ. දෙවියන් වහන්සේ ආවේ රෙදි ගලවන්න නෙමෙයි රෙදි අන්දන්න. ඔබගේ ක්‍රිස්තියානිකාරකම හොඳට තියාගන්න, පරිස්සම් කරගන්න. සමහරවිට ඔබ යේසුස් වහන්සේ ඔබේ ජීවිතේ දෙන යහපත් ගතිගුණ තියාගන්න. හොඳ වෙන්න ක්‍රිස්තියානි වෙන්න ඕන නැහැ. හැබැයි ඔබගේ ජීවිත පවිත්‍ර වෙන්න ඔබ යේසුස් වහන්සේව අනුගමනය කරන්න. ඉතින් කනස්සල්ලේ අපේ ජීවිතේ අපි මොනවද කරන්නේ? හිර කරලා දානවා. ඔබ බලන්න මතෙව් 6 chapter 6 verse 25. මතෙව් 6:25 මොනවද කියන්නේ?
කියන්න කමන්නේ. යා. මම කියවන්න. එයින් නුඹලාට කියමි. කුමක් කමුද කුමක් බොමුද කියා ජීවිතය ගැනවත් කුමක් අන්තිමුද කියා ශරීරය ගැනවත් කනස්සල්ලු නොවෙල්ලා. කෑමට වඩා ජීවිතයද ඇඳුමට වඩා ශරීරයද උතුම් නොවේද? අපි හැමෝම අපේ බයිබල් වල කියමුද right? කුමක් කමුද කුමක් බොමුද කියා ජීවිතය ගැනවත් කුමක් අන්තිමුද කියා ශරීරය ගැනවත් කනස්සල්ලු නොවෙල්ලා. මොනවද කියන්නේ? කෑමට වඩා ජීවිතයද ඇඳුමට වඩා ශරීරයද උතුම් නොවේද? කනස්සල්ලේ අපේ ජීවිතේ මොනවද කරන්නේ? අපිව මං කලින් කිව්වා වගේ අපිව ප්‍රමාද කරනවා. අපේ වේගය අඩපණ කරලා දානවා. හරියට අපි නිකන් කන්දක නගිද්දි දැන් කිලෝ 50 කැටක් විතර අපේ කරේ දාගෙන අපි ඇවිදින පඩිය නගිද්දි අපි පරක් වෙනව නේද? ඒ වගේ අපි පඩි නගිනවා. අවු අපි අපිට පුළුවන් විදිහට අපි තටම ඉස්සරහට යනවා. හැබැයි සාමාන්‍ය මිනිස්සෙක්වත් යන්නේ නැති ස්ලෝ එකේ තමයි අපේ ජීවිත අපි ඉස්සරහට යන්නේ. අපේ ජීවිත සමාන කරලා තියෙන ලෝකේ මිනිස්සුන්ට වඩා අපි ප්‍රමාද වෙනවා. ගොඩක් වෙලාවට ඒකට කාරණය යාඥා මදිකම ඒ වගේම කනස්සල්ලේ. අනිත් එක දෙවියන් වහන්සේ ඊට දෙන්න. සමහර තැන්වලින් දෙවියන් වහන්සේ අපිව පයිමින් ගෙනියනවා. මොකද වේගෙන් ගියොත් මොනවද වෙන්නේ? අපි හැප්පෙන නිසා. බයිබලයේ කියනවා මම නුඹට උගන්වනවා නුඹ යා යුතු මාර්ගයේ අරගෙන යන්නේ තේරුමක් නැති අශ්වයෙක් හෝ අශ්වතරයෙක් මෙන් නොවව කියන. I teach you and take you through the best pathway for your life කියලා කියනවා. අයියේ අශ්වය වේගෙන් ඔහේ දුවනවා. අර තේරුමක් නැති අශ්වය අර මෙල්ල කරලා නැති නිසා ඔහේ දුවනවා. දෙවියන් කාට හරි මේ ලෝකේ මිනිස්සෙක් මෙල්ල වෙන්න ඕනේ. පවුලේ මිනිස්සුන්ට මෙල්ල වෙන්න ඕනේ. එහෙම නැත්නම් තමන්ගේ චරිතය මෙල්ල වෙන්න ඕනේ. තමන්ගේ හෘද සාක්ෂිය මෙල්ල වෙන්න ඕනේ. එහෙම නැත්නම් දෙවියන් වහන්සේ හරි මෙල්ල වෙන්න ඕනේ. එහෙම කාටවත්ම මෙල්ල වෙච්ච නැති කෙනෙක් තමයි නෙබුකඩ්නෙසර් රජු. දන්නවනේ කොහොමද දෙවියන් වහන්සේ අන්තිමට මෙල්ල කරේ කියන්නේ? කකුල් දෙකෙන් ඇවිදින උන මිනිස්සයා අත් දෙකෙනුත් ඇවිදින්න පටන් ගත්තා. සතෙක් වෙලා අන්තිමේදී මෙල්ල වුණා. ඒක නිසා අපේ ජීවිතේ අපි කාට හරි අහුම්කම් දෙන්න ඕනේ, කාට හරි කීකරු වෙන්න ඕනේ. But it's better to obey and listen God. දෙවියන් වහන්සේට අහුම්කම් දීලා දෙවියන් වහන්සේට කීකරු වෙන එක ඉතාම හොඳයි. අපේ ජීවිතේ ඔබ කල්පනා කරලා බලන්න මොකක්ද වඩාත් වැදගත් වෙන්නේ? කන එකද, අඳින එකද? ඔබ කල්පනා කරලා බලන්න. මේ යේසුස් වහන්සේ මේක කියන කාලේ first century පළවෙනි සියවස. ඒ කාලේ ඇඳුම් කියන එක ගොඩක් මිලයි. ගොඩක් අයට ඇඳුම් දෙකයි තිබුණේ. ඒක නිසා තමයි කියන්නේ මොනවද? එක්කෙනෙකුට ඇඳුම් දෙකක් තිබුණොත් එකක් දෙන්නේ. ඇයි? ගොඩක් අයට දෙකක්වත් තිබුණේ එකයි තිබුණේ. ඒක නිසා තමයි අතන මිනිස්සෙක් නිකන් බාබිකු කරලා එල්ලලා මරනවා. යට රෙද්දකට මොනවද වෙන්නේ? ධාතු දානවා. ඇයි? එච්චර ඇඳුම් මිලයි. ඒ ශාංශගේ ඇඳුම ඇයිද උඩින් ඉඳලා පල්ලෙහාට මතින් ගියපු එකක් කියනවා. ඇයි එච්චර ඇඳුම් මිලයි? එතකම ඒ කාලේ මිනිස්සුන්ට ලොකු ප්‍රශ්න තිබුණේ නැහැ. අපි මේව කරමු ඒක වුණ තිබුණේ ඊශ්‍රායල් සෙනගට කන එකත් හාස්කමක් ඈ. ඊශ්‍රායල් සෙනගට කන එකත් හාස්කමක්. හැම එකටම බදු ගෙව්වා. ඒක ලංකාවෙත් තියෙනවා. ලංකාවෙත් හැම එකටම බදු ගෙව්වා. බලු බද්ද බල්ලට බද්ද ගෙව්වා. තව ගොඩක් දේවල් ලංකාවේ බදු ගෙව්වා. ඒ වගේ ඊශ්‍රායල් සෙනගට හැම එකටම බදු ගාලා ඊශ්‍රායල් සෙනගට කන බොන හැම දෙයකටම බදු ගාලා ඒගොල්ලන් උපේන දෙයටත් ඒගොල්ලන් කොහෙන් හරි එළියෙන් ගත්තත් ඒකට බද්ද ගාලා දේව මාලිගාවට යනකොට බද්ද ගාලා ඒගොල්ලන් තිබිච්ච ලොකම ප්‍රශ්නේ තමයි කන එකයි අඳින එකයි. ඊශ්‍රායල් මිනිස්සු ඇන්දේ ෂෝ පෙන්නන්න නෙමෙයි හෙළුව වාගන්න. කොහමද? ඇන්දේ ෂෝ ඔෆ් කරන්න නෙමෙයි හෙළුව වාගන්න. හැබැයි ඒ මිනිස්සු දිහා බලලා යේසුස් වහන්සේ කියනවා කෑමට වඩා මොනවද වටින්නේ? ජීවිතය. ඒත් එක මොනවද කියන්නේ? ඇඳුමට වඩා මොනවද කියන්නේ? ශරීරය උතුම් කියනවා නේද? මොකද ඔබ බැලුවොත් ටික කාලයකට පස්සේ යේසුස් වහන්සේ මිනිස්සු ගාලා ඇදගෙන එද්දී නගරේ හිටපු අම්මලා ටික යේසුස් වහන්සේ දිහා බලලා අඬනවානේ. යේසුස් වහන්සේ මොනවද කියන්නේ? මන් නිසා අඬන්න එපා. ඔයගොල්ලෝගේ ළමයි නිසා අඬන්න ලෑස්ති වෙන්න කියනවායි. අවුරුදු 70කට පස්සේ යේසුස් වහන්සේ කුරිස්පත් වෙලා අවුරුදු 40කට විතර පස්සේ මොනවද උනේ? මුළු යෙරුසලම නගරයම විනාශ වුණා. ඉතින් ඔබේ ජීවිතේ අපි හැමෝම යන්නේ විනාශ. අපි මේ රටේ මේ ලෝකෙ ඉන්න අප මිනිස්සු නෙමෙයි. හම්බ කරන්න, කන්න, රැස්ති කරගන්න යන්න. මොකද ඔබයි මමයි ඉන්නේ උන්වහන්සේගේ රාජ්‍යයේ දරුවෝ විදියට. අපි ඉන්නේ පාතාලයට යන, විනාශයට යන, පල්ලමට යන සමාජයක සියවසක.
පල්ලමට යන සියවසේ අපි එල්ලිලා ඉන්නවා යේසුස් වහන්සේ වෙනුවෙන්. යේසුස් වහන්සේ අපේ ජීවිත වෙනස් කරන නිසා. ඒක නිසා ඔබේ ජීවිතේ කනස්සල්ලු වෙන්න එපා. අරකට මොනවද කරන්නේ, මේකට මොනවද කරන්නේ, අරම කරන්නේ මොනවද, මේක කරන්නේ. කනස්සල්ලු අපේ ජීවිතේ ඇදහිලා නැති කරනවා. තේරුණාද? ඔය මතකනේ W අකුරට කලින් මොනවද ඉංග්‍රීසි බයිබලයේ ඉංග්‍රීසි ඕඩියේ තියෙන්නේ F අකුර නේද? F අකුර තියෙන W එකට කලින් නේද? WXY Z. මම ඉංග්‍රීසි ඉගෙන ගන්න කාලේ එහෙම තමයි තිබුණේ. දැන් කොහොමද දන්නේ? ඈ? එහෙම නේද? W එක තමයි අන්තිමට තිබුණේ. ඊට කලින් මොනවද තිබුණේ? ඔබ මෙම A B C D E F G H තිබ්බොත් F එක අයින් කළා තමයි W එක තියන්න ඕනේ නේද? W එක බලන්න F එක අයින් කරන්න බෑ. ඒ වගේ තමයි ඔබ worry වෙන්න ඔබ faith එක අයින් කරන්න. හොඳට මතක තියාගන්න. කවදාවත් ජීවිතේ ගොලියක් දිහා බලන්න එපා. ගොලියත්ගේ පිටිපස්සේ ඉඳලා ගහන දෙවියන් වහන්සේ දිහා බලන්න. හලෙලුයා. මොකද ගොලියත් ඇවිල්ලා ඊශ්වර කෙනෙක්ව බය කරා එනවා. එක දවසක් නෙමෙයි ආවේ. ඇවිල්ලා හායි කියලා ගියා. පල්ලයට ඇවිල්ලා කෑ ගාලා දෙවියන් වහන්සේලා බැලලා මිනිස්සු ඉන්නේ දොරකොඩ ගාවට ඔබගේ වීසා එක මම ගන්නවා, પાස්පෝර්ට් එක ගිරනවා, අරකට යනවා, මේකට යනවා. ටටා කියලා යන්නේ අපි බල්ලා යන්නේ. ඒ වගේ අපේ ඔෆිස් වල අපිට ප්‍රශ්න තියෙනවානේ. ඉතින් මොනවද වෙන්නේ? දෙවියන් වහන්සේ තුල අර පොඩි කොල්ලා දාවිත් ගොලියත් දිහා නේ බැලුවේ දෙවියන් වහන්සේ දිහා. දාවිත් ඉස්සරහින් ඉඳලා ගලෙන් ගැව්වා ගොලියත්ගේ නරලට. දෙවියන් වහන්සේ පිටිපස්සේ ඉඳලා තට්ටු කරා ගොලියත් දාවිත් එක පහමුල වැටුණා. තේරුණාද? ඒක නිසා ඔබේ හැම ප්‍රශ්නයක් පිටිපස්සෙම දෙවියන් වහන්සේ. හලෙලුයා. සමහරවිට පොඩි උත්තරය ඇවිල්ලා පොඩි වචනයක් වෙන්න පුළුවන්. පොඩි දෙයක් වෙන්න පුළුවන්. ඒ වෙලාව ඒ වචනේ ඒ දේ වෙනකන් විතර අපිව බය වෙන්නේ. බය වෙන්න එපා. බය කියන්නේ දෙවියන් වහන්සේ නෙවෙයි, බය කියන්නේ යක්ෂයා. බය කියන්නේ අපිට බය වුණා අපිට කතා කරලා අපි එවුනවා. නේද? අපේ ජීවිතේ මොනවද වෙන්නේ? අපි කැළඹෙනවා. අනිත් එක තමයි බය අපේ ජීවිතේ ළඟ තියෙන ආශිර්වාද පේන්නේ නැති කරලා දානවා. බය කැළඹීම අපේ ජීවිතේ ළඟ තියෙන ආශිර්වාදේ පේන්න ළඟ තියෙන සොලියුෂන්ස් අපිට පේන්නේ නැති වෙනවා. ළඟ තියෙන ඉන්න මිනිස්සු අපිව පේන්නේ නැති වෙනවා. අපිට හිතනවා කියන ඔක්කොම එකයි ඔක්කොම එකයි අපි කියන මේක එකයි අරක එකයි නෑ. දෙවියන් වහන්සේ මේ මහ පොළොවේ තියපු මිනිස්සු ඇති ඔබට උදව් කරන්නේ. මොකද දෙවියන් වහන්සේ උඩේ ඉඳලා ගෙනල්ලා දාන්නේ නෑ. දෙවියන් වහන්සේගේ ක්‍රමයේ මිනිස්සයා ඒ මිනිස්සයා ඔබ වෙන්න පුළුවන්. ආමේන්. පාස්ටර් ගෝල්ඩන් කියනවා දෙවියන් the method of man God is man that man may be you. ඔබ ළඟ ඉන්න කෙනෙක් බලලා කියන දෙවියන් වහන්සේ ක්‍රමයේ මිනිස්සයා ඔයා කියන. බලලා කියන ළඟ ඉන්න කෙනා දෙවියන් වහන්සේ ක්‍රමයේ මිනිස්සයා that man may be you. දැන් ඔය ඔබ රණ්ඩු වෙන ඔෆිස් එකේ ඊළඟ මැනේජර් ඔබ වෙන්න පුළුවන්. we don't know. දැන්ට මේ වීසා නැතුව ඇවිදිනවා සමාජයට අපි කොහොමද දන්නේ? රොත්තු පුරුතු පිටින් පවුලේ අයම ගනි. දැන් පවුලේ ඔබ එපා ඔබ වැඩක් නැහැ අර කෑම එකේ කියලා අත්හැරලා දාලා තිබුත් ඔබේ දෙවියන් වහන්සේට පුළුවන් ඔබව කරුණ කොටගෙන මුළු පවුලකට ආශිර්වාද කරන්න. හලෙලුයා. ඒක නිසා ඔබ කනස්සල්ලේ කියන එක නතර කරන්න. කනස්සල්ලේ ඔබේ ජීවිතේ මරණයට කියනවා. ගොඩාක් මිනිස්සු අසනීප වෙන මොනවද මිනිස්සුන්ට තියෙන ලෙඩ? මිනිස්සු අවුරුදු 60න් ඇචීව් කරන්න ඕනේම මිනිස්සු අවුරුදු 30න් ඇචීව් කරනවා. සල්ලි නෙමෙයි. මොනවාද? කොලෙස්ටරෝල්, ඩයබටික්. ඒ සාමාන්‍ය මිනිස්සුන්ට 60 පෙන්නම එන්න ඕන දේවල් නේද? 30න් වෙනවයි කල්පනා කරලා. කොලෙස්ටරෝල්, ගෑස්ට්‍රික්, ඩයබටික් එක අර ටික් මේ ටික් හැම ටික්ම එනවයි කනස්සල්ලේ. කල්පනා කරන්න පටන් ගත්තම ඔබ හොඳට මතක තියාගන්න. ලෙඩට දොර අරින එකම දේ තමයි කල්පනා කරන්නේ. ඔබට යාඥා කරන්න හිතෙන්නේ නැහැ කියමුකෝ. බයිබලයේ කියන්නේ හිතෙන්නේ නැහැ. ඒ වෙලාව මෙහෙම කරන්න. කලින් දෙවියන් වහන්සේ ඔබට කරපු හාස්කම් මතක් කරලා ස්තුති කරන්න පටන් ගන්න. එතකොට ඔබට දැන් තියෙන ප්‍රශ්නේ පේන්නේ නැති වෙලා යනවා. හලෙලුයා. කලින් දෙවියන් වහන්සේ ඔබට පොඩි දේවල් වෙන්නේ නැති. ඒව මතක් කර කර ස්තුති කරන්න. මගේ ජීවිතේ ගොඩක් අද මම මේ අබුඩ අපි පාරවල ඇවිදිනවා. කලින් මගේ ජීවිතේ දෙවියන් වහන්සේ කොහොමද පාවිච්චි කරේ? කලින් මොනවද දෙවියන් වහන්සේ කරේ? කලින් මොනවද? ඒව මතක් කර කර වර්තමානයේ අතීතයේ කරපු දේවල් වලට දෙවියන් වහන්සේ ස්තුති කරමින් ඔබ වර්තමානයේ ඇවිදින මොහොතේ දෙවියන් වහන්සේ ඔබේ අනාගතය සඵල කරන දෙවියන් වහන්සේ. ආමෙන්. කනස්සල්ලේ ඔබ ප්‍රමාද කරනවා. සමාජයට දවස් 4කින් යන්න ඕන එක, දවස් 4කින් යන්න ඕන එක, දවස් 11කින් යන්න ඕන එක, අවුරුදු 40ක් ඔබ එක තැන කරකින්. අවුරුදු 2 කොන්ට්‍රැක්ට් එකකින් ඔබ ඉවර කරගත්ත කියලා ටාගට් ඔබ බලන්න කොන්ට්‍රැක්ට් කීසරයක් අලුත් කරලාද කියලා. බයි. සමහරක් වෙලාවට මම කියන්නේ not all the time, sometimes it may be worrying. දෙවියන් වහන්සේ ඉඩ දෙන්න.
ඉබ්බ දියේ දැම්ම වගේ ඔබගේ ජීවිතේ දෙවියන් වහන්සේගේ දේවල් ඔබ මහන්සි වෙලා කරන්න ඕනේ නැහැ. දෙවියන් වහන්සේ ඔබට යමක් කරනවාද උන්වහන්සේකට දුක එකතු කරන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ ආශිර්වාද ඔබ පොසත්කම ලබා දෙන එක ඔබට දුක එකතු කරන්නේ. දෙවියන් වහන්සේ කවදාවත් ඔබ අනාථ වෙලා සෙකන්ඩ් වෙලා එහෙම වෙන්න දෙන්නේ නැහැ. ඔබ වලට මිනිස්සු දැම්මත් ඔබ වලෙන් උන්වහන්සේ ගනි උන්වහන්සේගේ වෙලාවට. ඉතින් ඔබ බලන්න මතෙව් 6:26 මොනවද කියන්නේ? මතෙව් chapter 6 verse 26. මම ඉවර කරනවා 9:30 right? අපි හැමෝම කිය මොනවද කියන්නේ? ආකාශයේ පක්ෂීන් බලාපල්ලා. උන් වපුරන්නේවත්, කපා ගන්නේවත්, අටුවල රැස් කරගන්නේවත් නැත. නුඹලාගේ ස්වර්ගීය පියාණන් වහන්සේ උන් පෝෂණය කරනසේක. නුඹලා උන්ට වඩා බොහෝ වටිනවා නෝ. ළඟ ඉන්න කෙනා බල්ලා කියන්නේ සතුන්ට වඩා ඔයා වටිනවා කියන්නේ. සමකට කියනවා පාස්ටර් මම සතෙකුට වඩා අන්ත විදිහට මේ රටේ ජීවත් වුණා නේද? සතෙකුට වඩා අන්ත නෑ. මේ ඉන්න මේ කවුද මේ ඉන්න මේ අරාබිකාරයෙක්ට ඕගලන් වටින්න නැති වෙන්න පුළුවන්. නමුත් අරාබිකාරයෙක්ගේ ෂේක් යාවේ දෙවියන් වහන්සේට වටිනවා. හලෙලුයා. My shake is can shake the world. මගේ දෙවියන් වහන්සේට ලෝකෙ වලවන්න පුළුවන්. බබෙල් කියන උන්වහන්සේට මොනවද උන්වහන්සේගේ දරුවන්ට යහපත කරන්න උන්වහන්සේ ගැස් ලෝකෙ හෙට මෙහෙට කරකිනවා නේද? ලෝකෙ හතර වටේ කරකිනවා කියනවා. හලෙලුයා. ඔබ මේ අද ඉඳලා ඔබ යාඥා කරන ඔබගේ ඉල්ලීමට දෙවියන් වහන්සේ උත්තර හොයනවා. දෙවියන් වහන්සේ ගාව උත්තර තියෙනවා. උත්තරේ ඔබ හම්බ වෙන වෙලාව තමයි මේ පරක්කුව ඈ. හලෙලුයා. ඔබගේ ওই සල්ලි ප්‍රශ්නෙට, ඔබේ වීසා ප්‍රශ්නෙට, ඒ හැම දෙයකම දෙවියන් වහන්සේ උත්තරේ ලෑස්ති කරලා තිනවා. ඒ උත්තරේ මමයි හම්බ වෙන වෙලාව තමයි මේ පරක්කුව. එතකොට දෙවියන් වහන්සේ ඔබ ඒ ගැන වොරි වෙන්න එපා. දෙවියන් වහන්සේට දෙවියන් වහන්සේ වෙන්න ඉඩ දෙන්න ඔබ වෙන්න. දෙවියන් වහන්සේට ආස්කම් කරන්න ඉඩ දෙන්න ඔබ විශ්වාස කරන්න. තේරුණාද? යේසුස් වහන්සේ එක ආස්කමක්වත් කරපු නැති නගරයක් තිබුණා. ඇයි ඒ නගරේ මිනිසුන්ට ඇදෙන්න තිබුණේ නැහැ. කනස්සල්ලේ තිබුණා. යේසුස් වහන්සේගේ බයෝඩේටා එක කියන්න පටන් ගත්තා. මෙයාගේ පුතා, මෙයාගේ දුව, මෙයාගේ පුතා. right? ඔබගේ ජීවිතයේ දෙවියන් වහන්සේට බැරි දෙයක් නැහැ. ඔබගේ ජීවිත ඔබ යාඥා කරලා උත්තර හම්බුනේ නැත්නම් ඔබ කියන්නේ මම මේ කොලර් එක ගලවලා දාලා මොකක් හරි දේවාලයක හරි වැඩ කපු කොමකට යන්න. right? Because I know the God who called me. right? ඒක නිසා තමයි මම ඔබට කියන්නේ. ඊට අමතරව ඔබගේ ජීවිතය ඔබ බලන්න. දැන් මෙතන කියනවා කුරුල්ලෝ දිහා බලන්න ඒගොල්ලෝ මොනවද කරන්නේ? කපන්නේ, රස් කරගන්නේ නැහැ. ඔබ එකතු කරන්න, ඉතුරු කරන්න. හැබැයි ඇදහිල්ල නැතුව කිසි දෙයක් කරන්න එපා. ඉතුරු කරන්න, එකතු කරන්න. ඔව් අපි ඉතුරු කරන්න ඕන, එකතු කරන්න. අපි ඔය දෙවියන් වහන්සේ බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. නමුත් ඇදහිල්ල නැතුව කරන්න එපා. ඔබගේ ජීවිතය ඇදහිල්ල තියෙනවා. ඔබගේ ජීවිතේ දෙවියන් වහන්සේගේ අත කියනක අපේ ජීවිතය ඕනේ. අපි සඵල වෙන්න. නැත්නම් ඔබ තන තන පලා යන්නේද? කිසිවක් ඔබට දෙන්නේ නැති මිනිස්සෙක් දෙනවා. ඒක ඇවිල්ලා පුද්ගලයෙක් නෙමෙයි, ඒක ස්වභාවයක්. it's a curse in your life. ඇදහිල්ල නැතුව ඔබ කිසි දෙයක් කරන්න යන්න එපා. ඊළඟට ඔබ බලන්න. මතෙව් 6:19 මොනවද කියන්නේ? 6:19 මොනවද කියන්නේ? මතෙව් 6:19 பூமியிலே உங்களுக்கு பொக்கிஷங்களை சேர்த்து வைக்க வேண்டாம். இங்கே பூச்சியும் துறவும் அவைகளை கடுக்கும். இங்கே திருடரும் கண்விட்டு வருவார். පොළොවේ නුඹලාට වස්තු රැස් කර නොතබල්ලා ඉදිකාවෝද මලකඩද ඒවා නාස්ති කරති. සොරුදු උමන් කන සොරා ගනිති. එතකොට ඔබ බලන්න මතෙව් 6:28 මොනවද කියන්නේ? 6:28 මොනවද කියන්නේ? මතෙව් 6:28 உடைக்காகவும் நீங்கள் கவலைப்படுவதில்லை. காட்டு புஷ்பங்கள் எப்படி வளர்கிறது என்று கவனித்து பாருங்கள். ඒ බයිබල් කියනවා නේද? කෙටේ මෑනෙල් වැඩ නැති කල්පනා කරලා බලන්න ඒවා වේසෙන්නවත් නූල් කටින්නවත් නැත. ඒත් සාලමෝන් පවා සෝතිය සියලු ආශාරණේදී ඒවෙන් එකක් ලෙස පැලඳෙනු සිටියේ කිවි. මානෙල් වැඩෙන්නේ කොහොමද? ඔබ දන්නවද කෙටේ මානෙල් වැඩෙන විදිය? Have you seen that? කොහොමද මානෙල් වැඩෙන්නේ කෙටේ? මල්ලි මානෙල් දැකලා තියෙනව නේ? නිලුම් කුළුණ නම් අපි දැකලා තියෙනවා ලංකාවේ. හන්දේ කාලේ නිලුම් මල් එක්ක යනවා කට්ටිය. right? so මානෙල් මල් කෙටේ වැඩෙනවා හරිම ලස්සනයි. right? නිලුම් මල් අපි කියමු නිලුම් මානෙල් විලේ පිපිලා සින්දු තියන නේද? right. ඉතින් නිලුම් මානෙල් ඔය ඔක්කොම අපි කියමු නිලුමක් මානෙල් මලක් කෙතක පිපෙද්දි හරි ලස්සනයි. ඊට අමතරව ලස්සන කියන්නේ පාටේ. සමහරක් නිලුම් මල් මානෙල් මල් මොනවද දන්නද වෙන්නේ? පොකුණු වල තියෙනවා. පොකුණු වල තිබ්බම පොට්ටුව තියෙන්නේ
ඒ මානෙල් මල වැඩෙන්න ඕන සයිස් එකේදී ඒ මානෙල් මල පිපෙන්නේ නැහැ. ඒ පොට්ටුව වට කරලා පාසි බෙදලා තියෙනවා. දැකලා තියෙනවද? ඒ පාසි ටික ඔබ අයින් කරලා දාපු සැනින්ම මොනවද වෙන්නේ? මේ මානෙල් ටික පෙති ටික පට ගාලා ඉතින් ගෑනවා. ඒ වගේ තමයි අපේ ජීවිතේ. කනස්සල්ලුව කියන්නේ පාසි බැඳිලා වගේ. අද ඔබ පාසි ටික අයින් කරන්න. කනස්සල්ලුව තියෙන තැනට ඇදහිල්ල දාගන්න. අයියෝ මොකක් වේද කොහොමද දෙවියන් වහන්සේ බලාගන්නේ කියලා කියන්නේ. ඔබගේ බයිබල් ඉතින් හදාගෙන ඔබ මුඛයෙන් ප්‍රකාශ කරන දෙවියන් වහන්සේ බලාගන්නේ කියලා හිතින් කියන ඔබ කියන්න ඇදහිල්ලෙන් ප්‍රකාශ කරන මගේ දෙවියන් වහන්සේ මගේ ජීවිතේ ප්‍රශ්න බලාගනි. මගේ දෙවියන් වහන්සේ මාව බලාගනි. මගේ දෙවියන් වහන්සේ බලාගනි. මිනිස්සු සාප කරයි. කියන්නේ මම බල්ලෙක් වගේ මැරෙන්නේ නැහැ. මම මොනවද? මම නොනැසී ජීවත්ව සිට දෙවියන් වහන්සේගේ ක්‍රියා ප්‍රකාශ කරනවා. I will not die but I shall live and declare the works of the Lord. ඉතින් මෙතන අපි බැලුවොත් ඔබ බලන්න යෝහන් 3:27 John chapter 3 verse 27. බයිබල් පද වැඩිද? මට බණිනවත් ඇති දැන් නේ. යෝහන් 3:27. මොනවද කියන්නේ? බයිබලයේ කියනවා යෝහන් 3:27 මිනිස්සෙකුට ස්වර්ගයෙන් දෙන ලද දෙයක් මිස කිසිවක් ලබන්නට බැරිය. right? ඔබගේ ජීවිතයේ දෙවියන් වහන්සේ මොනවා හරි දුන්නොත් ඒක කාටවත් නතර කරන්න බෑ. මිනිස්සු නතර කර ඉඳී ඔබේ ප්‍රොමෝෂන් එක නතර කරලා විස කොහොම වෙයි? බට් මොනවද වෙන්නේ? ඒ දේවල් අයින් වෙලා ඒ දේවල් මේ වෙලා දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතේ ඉස්සරහට ගෙනියන. ආමෙන්. ඔබට මම එක දෙයක් කියන්න. ඊශ්‍රායල් සෙනගම දානියෙල්, ශබ්ද්‍රක්, මේෂත්, අබෙද්නගෝ. දානියෙල්ගේ නම බෙල්තසාසර්, right? ඉතින් නෑ. දානියෙල්, ශබ්ද්‍රක්, මේෂත්, අබෙද්නගෝ සහ දානියෙල්, right? ඉතින් මේ ඊශ්‍රායල් මිනිස්සුන්ගේ රජවරු මේ ඊශ්‍රායල් මිනිස්සු මේගොල්ලන් ඇවිල්ලා හොඳ පෙළපත් වෙලා අය. මේගොල්ලන් නැති කරන්න නෙබුකඩ්නෙසර් රජුරුවන් කට්ටිය උත්සාහ කරා. නෙබුකඩ්නෙසර් රජුරුව ආවා, තව රජවරු ආවා, එයාගේ මුණුපුරා ආවා. ඒත් එකම එයාගේ මුණුපුරා ඇවිල්ලා දෙවියන් වහන්සේ බිත්තිය ලියනවා මේනේ තෙකෙල්ලු පාර්සි ගණන් කරන ලදී කියන ලදී. සීයාව තාත්තා හිටියා, මුණුපුරා හිටියා, තුන් දෙනාගම රජකම් අයින් වුණා. ඊට පස්සේ කෝරෙස් කියලා රජ කෙනෙකුත් ආවා. right? මේ හැම රජ කෙනෙක්ගේම ජීවිතය ආශිර්වාද කරන දෙවියන් වහන්සේ දානියෙල් දෙවියන්. ආමෙන්. ඔබේ පුටුව කවුරු හොරකම් කළොත් මතක තියාගන්න. එක්ක දෙවියන් වහන්සේ පුටුව වෙනස් කරනවා. එහෙම නැත්නම් හොරකම් කරන් ඉන්න එකව වෙනස් කරනවා. ඔබේ පුටුව දෙවියන් වහන්සේ තියෙනවාමයි. හලෙලුයා. දෙවියන් වහන්සේ වාලා කිනුනන් දොරක් ඔබ කොච්චර දැඟලුවත් දොර කෑවත් දොර ඇරෙන්නේ නැහැ. You have to go to the next door. හැබැයි දෙවියන් වහන්සේක දොරක් වැව්වොත් දෙවියන් වහන්සේ දොරවල් 10ක් හරිනවා. ආමෙන්. හලෙලුයා. දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි. ඒත් එකම අන්තිමට මම ඉවර කරනවා. ඔබගේ ජීවිතේ ඔබ එක දෙයක් මතක තියාගන්න. මතෙව් 6:33. කටපාඩම් කරගන්න ඕනේ අපි මොනවද? සියල්ලට ප්‍රථම උන්වහන්සේගේ රාජ්‍යයේද ධර්මිෂ්ඨකමද සොයාපන්න මේ සියල්ල නුඹලාට දෙනවා. මතෙව් 6:33 කොහොමද දෙමළෙන් කියන්නේ? Matthew chapter 6 verse 33. முதலாவது தேவனுடைய ராஜ்யத்தையும் அவருடைய நீதியையும் தேடுங்கள் அப்பொழுது இவைகளெல்லாம் உங்களுக்கு கூட கொடுக்கப்படும். right. ඉස්සෙල්ලා දෙවියන් වහන්සේ හොයන්න. ගොඩක් මිනිස්සුන්ට වරදින තැන තමයි ප්‍රශ්න කරදර තියෙද්දි කර කියා ගන්න දෙයක් නැති දෙවියන් වහන්සේ ගාවට අපි එනවා. ටික ටික හරියද්දී අපි දෙවියන් වහන්සේගෙන් ඈත් වෙනවා. දෙවියන් වහන්සේට දෙන්නේ නැහැ අපි. දෙවියන් වහන්සේ දෙන්නේ කියන්නේ දෙවියන් වහන්සේ වැඩි කර කෙනෙක් නෙමෙයි. උන්වහන්සේගේ රාජ්‍යයට බයිබල් කියන්නේ දීලා බලාපල්ලා මමුට ආශිර්වාද කරනවා. මලාකි පොතේ කියනවා නේද? උන්වහන්සේට දෙන්න දීලා ටෙස්ට් කරලා බලන්න කියනවා නේද? විමසලා බලන්න කියනවා දෙවියන් වහන්සේ. ඒත් එකම ඔබට බලන්න පුළුවන්. මගේ තාත්තා නිතරම කියනවා එයාගේ ජීවිතේ ලොකු බලපෑමක් ඇති කරු බයිබල් පදේ මතෙව් 7:7 ඉල්ලාපල්ලා විට නුඹලාට දෙනු ලැබේ. සොයාපල්ලා නුඹලා මොනවද? සම්භ වේ. තට්ටු කරපල්ලා දොර අරනු ලැබේ. දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේට දෙන්න, ලෝකේ දේ ලෝකෙට දෙන්න. එදා යේසුස් වහන්සේ කිව්වා නේද? සීසර්ගේ දේ සීසර්ට, දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේට. කාසියේ කාගේ මොනවද තිබුණේ? සීසර්ගේ ඉමේජ් එක. අපි ඉංග්‍රීසියෙන් කියන සීසර්ස් ඉමේජ්. සීසන්ගේ මූණ. අපි කාගේ ඉමේජ් එකද? God's image. අපි ඒකට දෙවියන් වහන්සේගේ ස්වරූපය. ඒක නිසා මගේ සහෝදරයා සහෝදරිය සරලව කිව්වොත් ඔබ දන්න දේත් එක්ක දෙවියන් වහන්සේ දෙක ඉස්සරහට යන්නේ.
දෙවියන් වහන්සේට කාලෙ දෙන්න. සමහර කට්ටිය සල්ලි දෙනවා සේවයට කාලෙ දෙන්නේ නැහැ. තේරුණාද? ටිකක් හරි උන්වහන්සේත් එක්ක තනියෙන් ඉන්න බලන්න. ඉරිද නෙමෙයි, සෙනසුරාදා නෙමෙයි, සතිය අනිත් දවස්වල. ඒ විතරක් නෙමෙයි. උන්වහන්සේ අයින් කරගන්න කියන අඩුපාඩු වලින් අයින් වෙන්න. ඔබටම මතක් වෙයි සමහරවිට ඔබේ ජීවිතේ බොරු කියනවා ඇති, සමහරවිට ඔබේ ජීවිතේ අඩුපාඩු එක දේවල් ඇති. You know about you and I know about me. ඒ හැම දෙකින්ම අපි අයින් පොඩ අපි දෙවියන් වහන්සේ අපට උදව් කරයි. ඒත් එක්කම දෙවියන් වහන්සේ ඔබව ආශිර්වාද කළ ඔබ ඊළට ගෙන යයි. හලෙලුයා. ඔබ දැකලා දිනවා කිමිනිය ගෙදර පාවිච්චි කරලා කළු බෙදනවා වටේටනේ. ඊට සිමිනිය ඕදලා ආයේ උඩින් තියනවා. බයිබලේ කියනවා පානක් දැල්වා කුරුණිය රටනව පහන් රුක උඩ තබති. ඒකේ මුළු ගෙදරටම ආශිර්වාද ලබන. දෙවියන් වහන්සේ ඔබව මේ රටේ යට තියන්නේ නැහැ. උන්වහන්සේ ඔබ මේ රටේ ඊළට ගෙන යයි. උන්වහන්සේ ඔබට ආශිර්වාද කරනවා. ඒක නිසා කනස්සල් වෙන්න එපා. දෙවියන් වහන්සේගේ මිනිසෙක් විදිහටම ඔබට එක දෙයක් කියනවා. ඔබ මේ අද බස් එකේ එනකොට කල්පනා කර ඔබ ආපු ප්‍රශ්නේ අතාරින්න. ඒක දෙවියන් වහන්සේට බාර දෙන්න. අත් දෙක පීඩාගෙන විශ්වාස කරන්න දෙවියන් වහන්සේට කියන්නේ ස්තුතියි ඔබ වහන්සේ ප්‍රශ්නේ විසඳනවා කියලා. හලෙලුයා. අපි දඟලලා අපිට මොනවාරි හම්බුනේ නැත්නම් මතක තියාගන්න එක දෙවියන් වහන්සේ කැමැත්ත නෙමෙයි. දෙවියන් වහන්සේ කැමැත්තට අපි දඟලන්න ඕනේ නැහැ. ඒක ඔටෝමැටික්ලි වෙනවා. දඟලනවා නම් ඒක දේව කැමැත්ත නෙමෙයි. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරයි. ඉතින් මේ කාරණා ඔබ කල්පනා කරන්න දෙවියන් වහන්සේ ඔබත් එක්ක ඉන්නේ. මතෙව් 6:33 සියල්ලට ප්‍රථම වහන්සේගේ රාජ්‍ය ධර්මිෂ්ඨකම සොයාපන්න මේ සියල්ල බලන්න. මේ වොරි කියන එක ඔබ හිතන්න බෑ ආයෙ පාස බලන්න යක්ෂයානේ මාව වොරි කරන්න කියලා. යක්ෂයාට පාඩුවේ ඉන්න දෙන්නේ. ඈ වොරි වෙන්නේ ඔබ. ඈ ඔබයි මමයි තමයි වොරි වෙන්නේ. සැක කරන්නේ ඔබයි මමයි. කොඳුරන්නේ ඔබයි මමයි. යකා කොඳුරලා සැක කරලා ඔක්කොම කළා තමයි උඩින් පස්සට වැටලා ඉන්නේ. පාඩුවේ එයාට ඉන්න දෙන්නේ නැහැ. ඔබ ඔබේ වැඩේ කරන්න. යකාට යකා වෙන්න දෙන්න. දෙවියන් වහන්සේට දෙවියන් වහන්සේ වෙන්න දෙන්න. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරයි. හalleluya. Let's pray. උන්වහන්සේ ඔබට ආශිර්වාද. Right. Okay, අපි ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙමු. ඒත් එක්කම අද දවසේ අපි විශේෂ දෙයක් අපි කරන්නට යනවා. විනාඩි 2